අයිබෝන් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම යාළුවනේ. අද මම කතා කරන්න යන්නේ මගේ මේ 3D printing model ගැන. ඉතින් මම මෙතන කරලා තියෙන 3D model එකක් තියෙනවා. මෙන්න මේ mic stand එක. මේ තියෙන model එකේ මම ගත්ත ෆොටෝස් ටිකක්. දැන් මෙතන මේ පෙන්වන්නේ top view එක. මෙතනදී මේ තියෙන්නේ මේ මේකට සවි කරන handle එක. මේක තමයි base එක. මේ handle එක මෙන්න මේ පේන සිදුරට තමයි මේක plug කරලා හදාගන්න තියෙන්නේ. ඉතින් මේ හදලා තින්නේ මේක 3D print කරන්න පුළුවන් printable model එකක් විදිහට. මේ තියෙන්නේ මේකේ wireframe mode එක. right. එතකොට දැන් බලමු මේක කොහොමද 3D printer එකක print කරන preview එක බලා ගන්න කියලා. මම මෙතනින් මේක close කරනවා. close කරලා අක minimize කරලා මම යනවා මෙන්න මෙතන තියෙන මගේ Bamboo Studio එක. Bamboo Studio එක load වෙන්න ඕනේ. ඊට පස්සේ Bamboo Studio එකේ මෙන්න මෙතන එනවා දැනට මම මේ mic stand කියන එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම මෙන්න මේක මෙතන ක්ලික් කළා. right. මේ තින්නේ මේක මේ print bed එකේ location වෙන විදිහ. මට මේ පොඩ්ඩක් නම තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේකේ preview කියන බටන් එකෙන් preview දෙනවා. මෙතනදී මෙයා අපිට මෙසේජ් කරනවා මොනවද මේකේ තියෙනව නම් වැරදි තියෙනවද කියලා. right. මේ මොඩල් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මට මේක print කරන්න යනවා 3D print එකේ මිනිත්තු 49ක්. ඒ කියන්නේ විනාඩි 50ක විතර කාලෙකින් මේක print වෙනවා කියලා දීලා තිනවා. මේක අදාළ තොරතුරු මෙතන දෙනවා. මේකේ බාර ග්‍රෑම් 7ක් විතර තමයි මේකේ පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ බලමු මේක කොහොමද print වෙන්නේ කියලා. මෙන්න මෙතන මේ උස් පහත් කරනකොට මෙන්න මෙතන පේනවා මේක කොහොමද බේස් එකේ ඉඳලා හැදෙන්නේ කියලා. මම මේක වැඩි කරගෙන යනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේක fill වෙනවා පේනවා ටික ටික. right. ඒ වගේම මෙන්න මේ සුදු යක් පෙන්වනවා. මේ tag වල මෙතන ඒ විදිහට මෙන්න මෙහෙම මේක print වෙලා ඔන්න ඔය විදිහට තමයි අපි model එක complete වෙන්නේ. ඔන්න ඔය විදිහට මේකේ base එකයි handle එකයි create වෙනවා 3D printer එකේ. ඉතින් මේක තමයි model එකක් 3D model එකක් හදලා 3D printer එකේ software එකට දාන්න ඕන. මේ තමයි 3D printer software එක. මෙහෙම තමයි මේක දැන් print වෙන්නේ. ඉතින් මට මේ දැන් මේ file එක මට පුළුවන් pen drive එකකට අරගෙන ඒක අරන් ගිහිල්ලා printer එකට plug කරාම මේක අපිට අදාළ printer එකෙන් print කරලා දෙනවා. මේ මම කතා කරේ Bamboo Studio එක ගැන. දැන් මම මේ Bamboo Studio එක close කරනවා. close කළා තව එකක් තියෙනවා Prusa slicer එක. මම ඒක open කරනවා. ඒකත් 3D printing වලට එන එකක්. ඒක එන්නේ Prusa 3D printers වලට. ඒකත් open කරලා බලමු මගේ model එක සාර්ථකව ඒක ගන්නවද කියලා. මෙන්න මෙතනදී තියෙනවා add button එක. ඊට පස්සේ මම මෙතන මගේ file එක හොයාගෙන යනවා D වල 3D printing export model. ඊට පස්සේ මෙතන මට දෙනවා mic stand කියන file එක. ඒක මම open කරනවා. export කියන එක open කරනවා. mic stand open කරනවා. right. මෙන්න මට 3D model එක ආවා. හැබැයි ආවේ පොඩි ප්‍රශ්නයක් එක්ක. මේක මට දැන් rotate කරන්න වෙනවා. බලමු. දැන් මට rotation කරගන්න පුළුවන්.
මම මෙන්න මේ විදිහට මේ මොඩල් එක හරව ගන්නවා. ඔන්නෝම හරව ගත්තා. දැන් මම බලමු මේ මොඩල් එක හරියට තියෙනවද කියලා. ඔන්න මොඩල් එක හරවගෙන තින්නේ. ඊට පස්සේ මම මෙතන right මෙන්න මෙතනට ගිහිලා මේක ප්‍රිවිව් එක ගන්නවා. right මෙන්න මෙතනදී ආවා detected printing stability issues කියලා. මේකේ මට issue එකක් පෙන්නනවා. බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. මේ මොඩල් එකේ ස්ටැබිලිටි එක ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ මම අර මේක මොඩල් එක ටර්න් කරපු හින්දා හරවලා දීපු හින්දා මෙතනදී අර කලින් ගත්ත බැම්බු ලැබ් එකේදී වගේ නෙමෙයි මේකෙදී අපිට ලොකේෂන් එක මාරු වෙලා තියෙනවා. ඒ ගැටලුව තමයි මේ පෙන්වන්න වෙන ගැටලුවක් නෙවෙයි. ඉතින් ඒක හදන්න ඕනේ මෙන්න මේකට මේ Prusa ස්ලයිසර් එකට ඕන විදිහට මේක අපි එඩිට් කරගන්න ඕනේ. ඒක ඉතින් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක මේක අපිට උමන විදිහට හරව ගන්න විතරයි තියෙන්නේ. බලමු මෙන්න මෙතනින්. එතකොට ආපහු තිවිච්ච විදිහට මේ වෙනවා. ඒකට මම කියන්නේ මේක සිලෙක්ට් කරලා අපි බලමු රොටේෂන් එක දෙන්න. මෙන්න මෙහෙම තියලා මෙතනින් අපි දෙමු අංශක 90ක් 90 degrees දීලා 90 degrees දීලා බලමු. ගන්නෙ නෑ. හයි. දැන් නිකම්ම මේක හැරුණා. මොනවා විදියට දැන් බලමු මේක object mode right අපේ ගැටලුව හරි මේක හැදලා තියෙන්නේ. දැන් බලමු preview එක දීලා slicing එක finish. නමුත් මේකේ stability issue එකක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක පවත්වා ගැනීම බෙඩ් එකේ මත ඒක මේ OS එකට විතරක් වෙන ප්‍රශ්නයක් හින්දා ඒක ගණන් ගන්න ඕනේ. හරිත් මම මේකත් මෙතෙන් ක්ලෝස් කරගන්නවා. හරි. ඕන්නම් මේක සේව් කරන්න ඕන. මට මෙතන සේව් කරන්න ඕනේ නැහැ. මම සේව් කරන්නේ. ඉතින් යාළුවනේ මට කියන්න ඕනේ මේ ටික අපි කොහොමද මේ තින්නේ ඇත්තනම බැම්බුලබ් printer එක. මේක බැම්බුලබ් A1 කියන printer එක. ඉතින් මේ වගේ 3D printer එකකට තමයි අපි මේක දෙන්නේ print කරගන්න. මේක හොවෙන ඕනෑම printer එකකට. ඒ 3D printing ගැන උනන්දුවක් දක්වන ඔයාලට 3D model හදා ගන්න උනන්දුවක් දක්වන ඔයාලට පුළුවන් ඔබට ඕන කරන විදිය model එකක් හදලා දෙන්න, නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ සඳහා අපට හැකියාව තියෙනවා මේ model නිර්මාණය කරලා දෙන්න ඔබට උනා කරන පරිදි. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට. සුබ දවසක්.